සුබ දවසක් සියලු දෙනාටම. කිරිගහට යනවා වගේ හරිය අනාවක සහ අනාගත වැකි. ඔබ දන්නවා මේ දක්වා ලෝකයේ විවිධ කාලවලදී මතුවන විවිධ පුද්ගලයන් දේශපාලන බලාරගල, ආර්ථික බලාරගල, නැත්නම් න්‍යාස්තික යුද්ධ, ලෝක යුද්ධ, පාරිසරික භෞතික හා භූගෝලීය වෙනස්කම්, ඒ වගේම ලෙඩ රෝග, වසංගත ආදී මේ සියලු කාරණා සම්බන්ධව විවිධ අනාවක පළ කරලා තියෙනවා. එතකොට මේ අනාවක වලින් බොහොමයක් පසු කාලේ අපි දැක්කා සාර්ථක නැත්නම් නිවැරදි වෙලා තියෙනවා. ඒ වගේම සමහරක් වැරදි වෙලා තියෙනවා. ඉතින් ඒ වගේම අද වෙනකොට සමාජයේ සෝෂල් මීඩියා තුළ වෛරල් වෙන විවිධ අනාවක කීපයක් තියෙනවා. ඉදිරි කාලේ වෙන්න පුළුවන් දේවල්. ඉතින් අපි අද කතා කරනවා මේ සියලුම කාරණා සම්බන්ධව සහ අනාවකයක් කියන ආකාරය, අනාවකයක් හරියන්නේ කොහොමද, වර්ධින්නේ කොහොමද මේ කියන කාරණා සම්බන්ධව. අපි මුලින් බලමු අනාවකයක් කියන්න හේතු වෙන කාරණා කිහිපයක් තියෙනවා. මේ අනාවකය කියන ප්‍රධාන ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි විද්‍යාත්මක අනාවක සහ ආධ්‍යාත්මික බලය පාවිච්චි කරලා කියන අනාවකය. විද්‍යාත්මක පදනමක් මත නැත්නම් සයන්ටිෆික් ෆවුන්ඩේෂන් එකක් මත පිටලා කියන අනාවකය ගොඩක් වෙලාවට එවිඩන්ස් රිපීටබිලිටි එක මත තමයි පදනම් වෙන්නේ. ඉතින් දීර්ඝ කාලින වශයෙන් ටිකක් කියන්න අමාරුයි. නමුත් කෙටි කාලින වශයෙන් ඉතා නිවැරදිව අනාවකය කියන්න පුළුවන්. කාලගුණ විද්‍යා අනාවකය ඒ වගේ කෙටි කාලින අනාවකය. දීර්ඝ කාලින වශයෙන් කියන අනාවකය ගොඩක් වෙලාවට ටෙක්නොලොජි පැත්ත ගැන නැත්නම් විශ්වය ගැන කියන අනාවකය. අපි දන්නවා ඔයිට කලින් හිටියා ස්ටීවන් හොකින්ස්, එතකොට ආතර් සී ක්ලාක්, ඊලෝන් මස්ක් මෑත කාලේ, බිල් ගේට්ස් වගේ අය ඒ වගේ විද්‍යාත්මක අනාවකය කියපු අය ගොඩක් වෙලාවට හරිය ගිහිල්ලා තියෙනවා. වර්ධිත ඒවාත් තියෙනවා. ඉතින් නමුත් කෙටි කාලින වුණත් හරියට අනාවකයක් කියන්න අමාරුයි 100%. එතන තියෙන්නේ probability එකක් විතරයි. නමුත් මෙතනින් එහාට ගියපු අධිමානසික ශක්තිය, අන්තර් ඥානය වගේ දේවල් පාවිච්චි කරලා කියන අපි කියනවා ස්පිරිචුවල් ඇන්ඩ් කල්චරල් සහ ඉන්ටියුෂන් භාවිතා කරලා කියන අනාවකය. ඉතින් මෙතනදී ගොඩක් කලාවට ඒ වගේ අනාවකය කියපු ප්‍රබල චරිත අපි දන්නවා, අපි අහලා තියෙනවා. නොස්ට්‍රාඩාමස්, බාබා වංගා, එඩ්ගර් කේසි වගේ ගොඩක් අය ඔබ අහලා තිනවා. ඒ ගැන දන්නවා. ඉතින් මේ අනාවකය වලත් 100%ක් නැති වුණත් සාමාන්‍ය 80%කට සත්‍ය වෙච්ච අවස්ථා බොහොමයක් තියෙනවා. අපිට හිතා ගන්නත් බැරි දේවල්. මෑත කාලෙත් ඒ වගේ අනාවකය කියන බොහෝ අය ඉන්නවා. එවැනි අන්තර් ඥානයක්, අධිමානසික ශක්තියක් තිබ්බත් නැතත් ඒ වගේ අනාවකය කියන බොහොමයක් අය ඉන්නවා. ඉතින් ඒ වගේ වෛරල් වෙන වීඩියෝස් උත් තියෙනවා. ඔබ දන්නවා, ඔබ අහලා ඇති ලෝක විනාශයන්, න්‍යාස්තික යුද්ධ, ඒ වගේ ගොඩක් දේවල්. ඉතින් මේ අනාවකයක් ගොඩක් වෙලාවට පදනම් වෙන්නේ භෞතික විද්‍යාත්මක සහ භූගෝලීය විද්‍යාත්මක ඔය තියෙන වෙනස්කම්, නැත්නම් දේශපාලනික බලාරගල, ආර්ථික බලාරගල, එහෙම නැත්නම් යුද්ධ, කාලගුණ විපර්යාස ආදී ඔය සියලු නැත්නම් දේශපාලන විපර්යාස. ඉතින් ඔයාලා හරිම අර ආකර්ෂණීය ඉන්ටරෙස්ට් දේවල් හින්දා ඉතින් ඒ සම්බන්ධව අනාවකය කියන්න ඒවා ගැන දන්න හෝ නොදන්න හෝ බොහෝ අය ඉදිරිපත් වෙලා ඉන්න. අපි ඒක ගැන කතා කරමු. ඊට එහාට ගියපු අනාවකයක් කියන්න බලපාන සහ අනාවකයක් හරියන්න හෝ වරදින්න හේතු වන ක්‍රම හේතු කීපයක් මම ඔබට කියන්නම්. මෙතනදී අර අපි කියපු මූලික කාරණා වලට අමතරව ඉතින් ඔබට කියපු කාරණා කීපයක් තියෙනවා මේ සම්බන්ධව බලපාන. එකක් තමයි අපි දන්නවා සයිකොලොජිකල් ෆැක්ටර්ස්. එතනදී තවත් කරුණු කාරණා කීපයක් ගැඹුරට යන්න පුළුවන්. සයිකොලොජිකල් ෆැක්ටර්ස් බලපානවා මේ අනාවකය හරියන්න හෝ වරදින්න. ඒ තමයි අපි දන්නවා කන්ෆර්මේෂන් බයස්. ඒ කියන්නේ මම මේ වචන මෙහෙම කිව්වොත් අපට තේරෙන්නේ නැත්නම් ගොඩක් අයට මේ වචන සිංහලෙන් කිව්වම බරපතල වැඩි. ඉතින් කන්ෆර්මේෂන් බයස් කියලා කියන්නේ ගොඩක් අයට ඔබ විශ්වාස කරන දෙයක්. ඔබ විශ්වාස කරන මට්ටමේ අනාවකයක් ආවහම ඔබට ගැළපෙන දෙයක් කිව්වහම ඇහුනහම ඒ ගැන ඇති වෙන විශ්වාසය. ඒ ගැන ඇති වෙන විශ්වාසය තුළින් මනසේ ඇති වෙන සිතුවිල්ල තමයි කන්ෆර්මේෂන් බයස් කියලා. ඉතින් ඒ අනුව ඔබ ඒ අනාවකය විශ්වාස කරන්න පෙළඹෙනවා. අනිත් එක තමයි self fulfilling prophecy කියලා කියන්නේ. ඒ කියන්නේ අපි දන්නවා අනාවකයක් ඇහුනහම ඒක වෙන්න පුළුවන් සම්භාව්‍යത. ඒ කියන්නේ ඔබට ඇති වෙන පොසිටිව් මයින්ඩ් එක. ඒ කියන්නේ අපි හිතමු උදාහරණයක් විදිහට විවාහය, ඔබේ විවාහය ලබන අවුරුද්දේ වෙන්න තියෙනවා කියලා ඇහුනම ඔබ තුල ඇති වෙන පොසිටිව් මයින්ඩ් එක. ඒ සඳහා සූදානම් වීම බොහෝ විට ඒ සාර්ථක වීමට හේතුවක් වෙනවා. ඒ අනාවකය හරියන්න බොහෝ විට හේතුවක් වෙනවා. එතකොට අනිත් කාර්යය තමයි කෝල් රීඩින් ටෙක්නික්ස් කියලා කියන්නේ. ගොඩක් වෙලාවට අපි ජ්‍යොතිෂ වේදීන් වශයෙන් අපි භාවිතා කරන ට්‍රික් එකක්. ඒ කියන්නේ අපි දන්නවා දැන් කෙනෙක්ගේ විවාහයක් වෙන්න පුළුවන් කාල සීමාවක් තියෙනවා. අවුරුදු 23 35 වගේ ගොඩක් වෙලාවට සම්භාවිතාවක් තියෙනවා. ඉතින් අවුරුදු 12 කෙනෙක්, අවුරුදු 50 කෙනෙක්ගේ කේන්දරයක් බැලුවොත් විවාහයක් ගැන අපි
හිතන්නේ නැහැ. මොකද අපි දන්නවා මෙතන probability එක තියෙන්නේ මේ duration එක ඇතුලේ විතරයි. ඉතින් ඒ වගේ ඒ call reading techniques උත් බලපානවා. ඉතින් මේ කරුණු කාරණා සියල්ලත් එක්ක තමයි අනාවැකියක් හරියට කියන්නේ සහ අනාවැකියක් හරියන්න හෝ බලපානවා. ඒ අනික් කාරණය තමයි අපි දන්නවා social and cultural influence එක. ඒ කියන්නේ සමාජීය වශයෙන් සහ සංස්කෘතික වශයෙන් එන බලපෑම. ඒතකොට මෙතනදී ගොඩක් ලාට ඔබගේ පවුලෙන්, පරම්පරාවෙන්, ආගමික විශ්වාසයන් තුලින් ඇතිවන දේවල්. ඒත් එක්ක ඇතිවන විශ්වාසය ඔය අනාවැකිය හරියන්න හෝ වරදින්න බලපානවා. ඒ වගේම තමයි social media තුලින් ඇතිවන බලපෑම. ඉතින් මේක ගොඩක් දෙනෙක් බැලුවාම ගොඩක් දෙනෙක් කමෙන්ට් කරාම ඔබ හිතනවා මේක වෙන්න පුළුවන්. මේක වෙන්න පුළුවන් කියලා ඔබ ඇතිවන මනසේ ඇතිවන සිතුවිල්ල. හරිද? එතකොට ඒ වගේ කරුණු කාරණා ගොඩක් බලපානවා. එතනින් එහාට ගියොත් විද්‍යාත්මක පදනමකුත් මේ කාරණාත් එක්ක අන්තර්ඥානය අධිමානසික ශක්තියත් එක්ක එකහු වුණාම ඊටම නිවැරදි අනාවැකියක් කියන්න පුළුවන්. ඉතින් ওই වගේ තමයි තියෙන තවත් කරුණු කාරණා කීපයක් තියෙනවා. ඒ කියන්නේ අපි දන්නවා data patterns තියෙනවා. ඒ කියන්නේ අතීත දත්ත එකහු කරලා ඒවත් ඇනලයිස් කරලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි life circle. life circle කියලා කියන්නේ ඔබ දන්නවා මේ විශ්වයේ තියෙන හැම දෙයක්ම චක්‍රාකාරව තමයි සිදු වෙන්නේ. ඒ කියන්නේ කිසිම දෙයක කෙලවරක් ගන්න නැවත වෙන දේවල් රිපීටබල් දේවල් තමයි තියෙන්නේ. ඒ කියන්නේ අපි දලොත් ජීවන චක්‍රය, භව චක්‍රය, හරි. ඒ වගේ ගොඩක් දේවල් චක්‍රාකාරව තමයි වෙන්නේ. ඒ වගේම තමයි විශ්වයේ පරිසරය වුණත්, ඔබේ ජීවිතේ වුණත් නැවත වෙන දේවල් තියෙනවා. උදාහරණයක් විදිහට අවුරුදු 9 වෙන දේවල් තියෙනවා. ඔබේ කේන්දරය, ඔබේ හිස්ටරි එක බලන්න අරගෙන ගොඩක් කල අවුරුදු 10 වෙච්ච දේ අවුරුදු 19 වෙන්න පුළුවන්. ඒකේ පොඩි සම්භාවිතාවක් තියෙනවා. ඉතින් ඊට අමතරව අවුරුදු 12න් වෙන දේවල් තියෙනවා. ඒ වගේ සර්කල්ස් තියෙනවා. ඒ වගේ මේක පරිසරයට අදාළයි. ඉතින් ඒ වගේ 2012 වුණොත් අනතුරක් ඒක 2021 වෙන්න පුළුවන් සම්භාවිතාවක්. ඔය වගේ කොහොම අරගෙන තමයි මේ අනාවැකියක් හරියට කියන්නේ. ඒතකොට අනාවැකියක් හරියන්න බලපාන අර සයිකොලොජිකල් ෆැක්ටර්ස් උත් උතන තියෙනවා. ඉතින් ඒ හින්දා ඒ කාරණාව එහෙම තමයි සිද්ධ වෙන්නේ. ඉතින් අපි බලමු මෙතනින් එහාට දැන් මේ දැනට මේ වෛරල් වෙන වීඩියෝස්. දැන් මම කීප දෙනෙක් වගේ කතා කරලා ඇහුවා මේ 2030 න්‍යෂ්ටික යුද්ධයක් තියෙන එක ඇත්තද? නැත්නම් ජල ගැලීමක්, ලෝක විනාශයක් තියෙන ඇත්තද? එතකොට ඒ වගේ දේවල් ගොඩක්ම අර කැළවීමක් ඇති කරන අනාවැකිය. ඉතින් අපි ඒ ගැන පොඩ්ඩක් බලමු. ඔබ කල්පනා කරලා බලන්න දැන් මේ අනාවැකිය කියන අය දිහා බැලුවම ඇත්තටම සමහරවල් අපේ හිණත් යනවා. සමහර අය නිකන් අධිමානසික ශක්තියක් ඉතින් මවාගෙන ඇස් දෙක පියාගෙන බුදු පිළිම අනම්මනම් කොම තියාගෙන රජමාලියක් වගේ තැනක ඉඳගෙන පට්ටපල් බොරු කියනවා. හරි. එතකොට මේ අනාවැකිය වල ඔබ කල්පනා කරන්න මේ විද්‍යාත්මක පදනමක් එහෙම නැත්නම් මේ වගේ අධිමානසික ශක්තිය, ඒ වගේ සයිකොලොජිකල් පැත්තේ ඔක්කොම ගලපලා කියන අනාවැකියද කියලා කල්පනා කරලා බලන්න. එතකොට මොකක්ද කියන පදනම. එතකොට මේ අනාවැකිය කියන ගොඩක් අයගේ සමහරක් අය ඉතා නිවැරදි කියන අපි දැකලා තියෙනවා. ඒතකොට සමහරක් අය කිසිම පදනමක් 2030 ලෝක විනාශයක් න්‍යෂ්ටික බෝම්බයක් ගහනවලු මුළු ලෝකෙම නැති වෙලා යන්නේ. එතකොට ඔබ කල්පනා කරන්න මේ වගේ න්‍යෂ්ටික බෝම්බයක් මේ වගේ දියුණු රටවල් මේ අඩියෙන් අඩිය උඩට ඇවිල්ලා රටවල් 195කින් ඉදිරියෙන් ඉන්න රටවල් කිහිපයක් අතර තමයි න්‍යෂ්ටික බලය තියෙන්නේ. ඉතින් ඔයගොල්ලෝ මුළු ලෝකෙ විනාශ වෙන න්‍යෂ්ටික බෝම්බයක් එලයිද? එහෙම කරන්න තරම් මෝඩ වෙයිද? ඔබම කල්පනා කරන්න මේ යුද්ධ ඇත්තටම තියෙන්නේ මේ දේශපාලනික සහ ආර්ථික වශයෙන් ඇති වෙන බල අරගලයක් නේ. ඉතින් ඒතොර එහෙම අයට මේ වගේ බෝම්බයක් දාලා මේ සූසයිඩ් කරගන්න තරම් එච්චර මොලේ අමාරුවක් නැහැ කියලා මම හිතන්නේ. අනිත් කාරණය මේ ජල ගැලීම ලෝක විනාශයක් වෙනවා කියලා එහෙම කියන්න මොකද්ද තියෙන පදනම? මොකද්ද තියෙන පදනම කියලා ඔබ කල්පනා කරලා බලන්න. ඉතින් ඒ හින්දා මේ අනාවැකිය වල ඇත්තරම මේ සත්‍යතාවය ඉතාම අඩුයි. එහෙම අනාවැකියක් කියන්න පුළුවන් අය අපි දන්න තරමින් දැන් ලෝකේ නැහැ. ඇත්තරම එක්කෙනෙක් දෙන්නෙක් ඉන්න පුළුවන්. නමුත් ඒ වගේ ප්‍රබල අනාවැකියක් කියන්න පුළුවන් අය නැහැ. ඉතින් ඔබට මතක ඇති මම තව උදාහරණයක් කියන්න. දැන් කාලගුණ අනාවැකිය. දැන් මේ අපි මෑත කාලේ වෙච්ච මේ ප්‍රබල නායයන් විවිධ හානිත් එක්ක වෛරල් වුණා. සෝෂල් මීඩියා තුල මේ ආපදාව තව ඉවර නැහැ. 2025 දෙසැම්බර් නැත්නම් නොවැම්බර් කාල ඉවරනත් එක්කම දෙසැම්බර් 6 11 අතර වගේ කාලවල සමහර අය විද්‍යාත්මකව කියපු අනාවැකිය තිබ්බ. සමහර අය තමන්ගේ දැනුමින් අන්තර්ඥානයෙන් හරි කොහොම හරි අනාවැකිය කියපුවා හිටියා. එතකොට ඒක ගොඩක් වෛරල් වුණා. මේ දවස් කීපය තුල ප්‍රබල නායමක් නැවතත් එන්න පුළුවන්. ඉතින් මම ඔබට
අනාමිකයෙක් කිව්වා බලන්න පුළුවන් මගේ පල්ලෙහා තියෙන වීඩියෝස් වලට ගිහිල්ලා මම පැහැදිලිව කිව්වා 2025 දෙසැම්බර් 15 වෙනකම් ඒ මනතුරක් පේන්නේ නැහැ අපිට. හැබැයි දෙසැම්බර් 15 සිට දින කිහිපයක් ගියාම ජනවාරි 10ට මෙහායින් වගේ කාලය තුර තරමක අවදානම් තත්ත්වයක් වෙනවා. මෙච්චරම නෙමෙයි තරමක අවදානමක් තියෙනවා. හැබැයි 2026 මැයි මාසේ 5 ජූනි 22 අතර මෙහා සමාන හෝ එතනින් එහාට තීව්‍ර වෙච්චි අනතුරුදායක තත්ත්වයක් තියෙනවා. ඉතින් ඕක තමයි මගේ අනාවැකිය දැනට කිව්ව දේ හරියටම හරියගෙන තියෙනවා. ඉතින් බලමු. ඒ වගේම තමයි තවත් එකක් කියනවා 2026 වසර මම දැක්ක ගොඩක් අය කියන අනාවැකියක් 2026 මේ තියෙන ආණ්ඩුව පෙරෙල්ලා නව රාජකුමාරයෙක් වෙනවලු. ඒ වගේම මේ බල අරගලයක් තියනවලු. ඒ වගේම රට ලොකු විනාශයකට යනවලු, කඩා වැටෙනවලු කියලා. මම ඔබට ඔයිට කලින් මම හිතන්නේ නොවැම්බර් 15 මගේ වීඩියෝ එකේ මම කියලා තියෙනවා 2026 කියන්නේ ලංකාවේ ඉතාම වටිනා වැදගත් සිදුවීම් වෙන නව පිම්මක් පයින් වසරක් කියලා. ඔබට බලන්න පුළුවන් ඉදිරියේදී දැනටමත් ඔබ දන්නවා විශාල ආධාර ප්‍රමාණයක් ලැබෙනවා. රීස්ට්‍රක්චරින් ප්‍රෝග්‍රෑම් ගොඩක් යනවා. අපේ ආර්ථිකය මේ ජල ගැලීමෙන් ඉතු හානිය තරමක් දෙනවා. නමුත් සමාජීය වශයෙන් එතකොට ආර්ථික වශයෙන් සිදුවන නැගිටීම ඉතාම වැදගත්. අනිවාර්යයෙන්ම ලංකාවට ලෝකෙම අවධානය දිනාගෙන ඉදිරියට යන වසරක් පැහැදිලිවම. ඒ කියන්නේ ඉතාම සුබ වසරක් වෙනවා 2026 වසර. ඉතින් ඔය අනාවැකියත් ඒ විදිහට මම නැවතත් අහපු කරනවා. ඉතින් ඕක තමයි අනාවැකිය සම්බන්ධව කියන්න තියෙන්නේ. ඔබ මේ සම්බන්ධව දක්වන අදහස් මේ සම්බන්ධව නැත්නම් ඊට විරුද්ධව අදහස් තියෙනවා නම් ඔබට කමෙන්ට් කරන්න පුළුවන්. අදහස් ප්‍රකාශ කරන්න පුළුවන්. ඉතින් බොහොම ස්තුතියි.